පුරුදු බත් ගාන අදත් තරං ආවන්න. අද තියෙන්නේ උණු ජපන්හාල බත් එකට මම ගෙදරම හදාගත්ත මීට් බෝල්ස් කරිය. මීට් බෝල්ස් කරිය ගෙදර හදාගන්න විදිය මම ඔයාලට කලින් ලියලත් තියෙනවා. මේකෙත් ලියලා තියෙන්නේ හදන කෙනෙක් බලලා හදාගන්න. ඊට පස්සේ මම රසට හදාගත්ත අලබැඳුමකුත් බෙදාගෙන කේල් කොළ මැල්ලමුකුත් හදාගත්ත අද බත් කන්න. මේ බලන්නකෝ ගොඩාක් රස වෙන එකක් මේක. මේ මීට් බෝල්ස් එක ගොඩාක් ඉක්මනින් ටක් ගාලා හදාගන්න පුළුවන් කරියක්. ඒ වගේම ගොඩාක් රසයි. එහෙනම් මේ රසම රස මීට් බෝල්ස් කරියයි අලබැටුමයි කේල් කොළ මැල්ලුමයි එක්ක රසම රස බත් කටක් ගමුද? ගිහින් එන්නම්.